සුව අරණ අයිබෝන් සුබ දවසක්. ජීවිතේ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ සතුටින් ජීවත් වෙන්න. මේ සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය මොනවද කියලා කිව්වොත් ගොඩක් වෙලාවට බොහෝ දෙනාගේ පිළිතුරක් වෙයි ධනය. ඔව්. ධනය අනිවාර්යෙන් අවශ්‍යයි. හැබැයි මේ මොන දේ තිබුණත් මිල මුදල් යාන වාහන සැප සම්පත් මේ මොන දේ තිබුණත් අපිට ඒකෙන් තේරුමක් වෙන්නේ නැහැ අපේ ශරීර සෞඛ්‍ය හොඳ මට්ටමක නැත්තම්. ගොඩක් වෙලාවට මේ ශරීර සෞඛ්‍ය ගැන හිතුවොත් තමයි සහ ඒ වෙනුවෙන් අපි අපේ වගකීම් ඉටු කරොත් තමයි අපිට අපි මේ තියෙන සම්පත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් සහ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා channel 1 අපි සුවර්ණ තුලින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔබ මුණ දෙන පීඩාවට පත් කරන ලෙඩ රෝග ගැන කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නවා. අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. සර්වාංග රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී කීර්තිශ්‍රී දේශමාන්‍ය ගෞරවාචාර්ය වෛද්‍ය නිලධාරී අනුර විජේසේකර වෛද්‍යතුමන්. ආයිබෝන් වෛද්‍යතුමන්. ආයිබෝන්. ඉතින් ওই විදිහට කතා බහ කරන්න ආරම්භ කරනකොට මේ වැඩසටහන ගොඩක් වෙලාවට අපි නිරන්තරයෙන් කතා බහ කරන්නේ වෛද්‍යතුමනි මේ සමාජයේ බහුලව හැමෝටම පොදුවේ හැමෝටම මුණ දෙන්න සිද්ධ වෙන ලෙඩ රෝග සහ පීඩාවට පත් කරලා තියෙන ලෙඩ රෝග. සමහර දේවල් තියෙනවා ඒව ඇත්තටම ලෙඩ රෝග නෙමෙයි. නමුත් ඒවා මේ ලෙඩ රෝගයක් තරමටම මානසික පීඩා ඇති කරලා තියෙනවා. සමාජයට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. නමුත් මේ දේවල් මේ විදිහට එහෙම ලොකුවට කඩා වැටලා හිතන්න ඕන දේවල් නෙමෙයි. හැබැයි මේක ලෙඩ රෝගයක් මට්ටමටම ඇවිල්ලා තියෙනවා. දැන් අන්න ඒ වගේ බහුලව මුණ පාන සිද්ධියක් තමයි අපි දකිනවා ගොඩක් වෙලාවට මේ හිසකෙස් වැටීම. ඊළඟට මේ අකලට හිසකෙස් පැසීම. ඊළඟට අපි කියනවා මේ ගොඩක් වෙලාවට හිස් හොරි කියලා. දැන් සමාජයේ පිරිසක් ඉන්න තැනකට යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. තමන්ගේ පෙනුම වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේ වගේ බොහෝ දේවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයත් එක්කම කතා බහ කරනකොට අපි මේ දේ ගැන රෝගයක් විදිහටද නැත්නම් කුමක් විදිහට කතා කරන්න පටන් ගන්න. ඔව් එක පැත්තකින් ඒක අපේ සියලුම මෙහෙමයි. අපේ කායික සහ කයට යම් සාමාන්‍ය කය වෙනස් වීමේ ඕනෑම එකක් කියනවා මේ රෝග තත්ත්වයක් කියලා එකක් විස්තර කරනවා. ඉතින් අපේ ඉස්සේ සම්බන්ධ රෝග ගැන තමයි කතා කරන්නේ. හරි sorry. ඊළඟට ඕක දැන් සමේ එතකොට සමේ ඇති වුණොත් ඒක මේ චර්ම රෝග. හිසේ ඇති වුණොත් හිසේ චර්ම රෝග. එතකොට ඕක නිසා අපි කියනවා ඉස්සොරි කියලා. ඊළඟට මේක ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම ආයුර්වේදයේ වෛද්‍ය විද්‍යාව විස්තර කරලා තියෙනවා. මේක ශුද්ධ රෝගයටතේ විස්තර කළා කියවනේ ප්‍රධාන රෝගයක් නෙවෙයි. ඔව්. ප්‍රධාන මේ කියන්නේ හෘද රෝග, දියවැඩියා වගේ ප්‍රධාන රෝගයක් නෙවෙයි. මේකත් එක්තරා සමාජයේ පැතිරෙන ජීවන විලාසයට බාධාවක් වෙන මේ රෝග තත්ත්වයක්. ඉතින් මෙහි විශේෂත්වය තමයි හිසේ පොතු ගැලවී යාම. ඔළුව කසනවා. ඒ වගේම ඉස්සුරු තියෙන කෙනාට සාමාන්‍යයෙන් පීනස රෝගේ මේ හැකියාවක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි ඔය ඉස්සුරු නිසාම කොණ්ඩේ යනවා. ඊළඟ කොණ්ඩේ සුදු වීම අපි කොණ්ඩේ පැහෙනවා කියලා කියනවා. මේ නිසා ඉතින් මම ඒකයි කිව්වේ ඉස්සුරු කියන සුද්ධ රෝගයක් වුණත් එහි බලපෑම විවිධ පැතිවලට මේ සිදු වෙනවා. දැන් ඉස්සොර තියෙන කෙනාට පීනසත් වෙනවා. ඒ වගේම එයාගේ කොණ්ඩෙත් යනවා. එයා කොණ්ඩේ මේ පැහැෙන බලන්නේ චූටි රෝගයක් වුණත් එහි මේ විහිදීම ඊටාම ඉහළ මට්ටමක තියෙනවා. මේකට බලපාන්නේ අර කිව්වා සාමාන්‍යයෙන් ඇඟේ උෂ්ණය. ඔව්. දැන් ඒ ගැන කතා කරන්න කලින් දැන් ඔන්න සමාජ මතයක් දැන් ওই මතයේ ඔය රෝගය පිළිබඳ රෝගයක් වුණාට බෝ වෙන රෝගයක්වත් බෝ නොවන රෝගයක්වත් නෙමෙයි සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. දැන් සමාජයේ බහුල මතයක් තියෙනවා වෛද්‍යතුමනි මේ සාමාන්‍යයෙන් හිසකෙස් ගැලවෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. මේ දැන් වෛද්‍ය විද්‍යාවනේ මේ සමාජයේ තියෙන මතයක් ගැන කතා කරන්නේ. එකක් ආතතිය. එකක් මානසික ආතතිය. දෙවෙනි කාරණේ උණු වතුර නානවා. ඔව්. තුන්වෙනි කාරණය රැට නානවාද කියලා. රැට නාන. හතරවෙනි කාරණය කැප් දානවාද හිස් ඇසුම් පළඳිනවාද කියලා අහනවා. ওই දේවල් එක්ක එහෙම නැත්නම් විවිධ ආලේපන වර්ග තියෙනවානේ. හිසකෙස් ආලේපන තියෙනවා. මේ දේවල් භාවිතා කරනවාද? එහෙම නැත්නම් අපි කියනවා මේ විලාසිතා හරහා කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා කාන්තාවන්ට විශේෂයෙන්. ඒ දේවල් කරනවාද මේ කිමිකල් වර්ග හිසට එකතු වෙලා තියෙනවාද? ওই දේවල් වලින් විතරද එහෙම නැත්නම් ශරීරයෙන් බලපෑමක් කරනවාද? ඔව් සර් ඒ කියන්නේ මේ ඒ බාහිර ක්‍රියාකාරකම් ඔක්කොම කියාගෙන ඉන්නේ බාහිරින් සිදුවෙන දේවල් ඊට අමතරව ශරීරයේ අභ්‍යන්තර
මේ අපි ආයුර්වේදය විස්තර කරන්නේ පිත්දෝෂයක් කියලා. මේකේ ශරීරයේ තියෙන උෂ්ණය කියන්නේ අපේ සමේ රෝගනේ. දැන් කකුලත් පය ඔය පොතු ගැලවෙනකොට සොරයිසිස් කියලා. මේක ඔළුවට බලපානකොට පොතු ගැලවෙනකොට සොරි කියලා. සොරි මාගේ රෝගයක්. එතකොට මේකට බලපානවා ශරීරයේ බාහිර ක්‍රියාකාරකම් ඔය කියාගෙන ගියා. ඒ ටික අභ්‍යන්තර ශරීරයේ තියෙන රක්ත ධාතුව දූෂණය වීම. විශේෂයෙන්ම පිත්දෝෂය කියලා අපි කියනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ. ශරීරය නැත්තම් සාමාන්‍ය විවහාරයේදී ඔය කියනවා ශරීර උෂ්ණය කියලා. උෂ්ණය වැඩි වීම මේකට යම් මට්ටමකට බලපෑමක් තියෙනවා. හරි. දැන් ඔය බලපෑමත් එක්ක මේ ශරීර උෂ්ණය අඩු කරගත්තොත් ඔබතුමන් කියන විදිහට දැන් මේ වෛද්‍ය විද්‍යාව මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවම ශරීර උෂ්ණය අඩු කරාම සමහරවල් අපි කියනවා මේ ඒක පිට කරනවා යටිපතුල් වලින්. එහෙම නැත්නම් හිසේ අමාරුවට එනවා. මේ ගැන කතා කරමු. ඔව් ශරීර උෂ්ණය අඩු කරනකොට ශරීර කොහොමද උෂ්ණය අඩු කරන්න යටිපතුල් තමයි විශේෂයෙන් බලපාන. දැන් අද වැඩි පිරිසක් මේ සෙලෙප්පු භාවිතය නිසා ශරීර උෂ්ණය පිට වෙන්නේ නැහනේ. ශරීර උෂ්ණය පිට වෙන්නේ නැහැ. ඊළඟට අර සැහැල්ලු ඇඳුම් නෙවෙයි අඳින්නේ. දැන් අර සාමාන්‍යයෙන් අපේ ශරීරයේ සියලුම ක්‍රියාකාරකම් වල දැන් අපි ඒක ශරීරයේම පොඩ්ඩක් අපි උදාහරණයකට ශරීරයට සාමාන්‍යයෙන් අපි ගත්ත යන්ත්‍රය මැෂින් එකක් ඕන මැෂින් එකක් තියෙන හිස් අවකාශයක් තියෙන ඒකේ අර මේ උෂ්ණත්වය අඩු වෙන්න පිටියට හේතු කරලම තියන්නේ නැහනේ. ඒකක් නේ වාහනයක් වුණත් ඒ යන්ත්‍රය රත් වෙනකොට ඒක තියෙන වතුර සිස්ටම් එකක් තියෙන ඒ එන්ජින් එක සිසිල් වෙන්නේ. එහෙම තියෙනවනේ ඕනම තැනක තියෙනවනේ. දැන් ශීතකරණයක් වුණත් පිටියට හේතු කරලා තියෙන ඒකෙන් පිට වෙන තාපය මේ නිදහසේ යන්න. ශරීරය අපි කරගෙන තියෙනවා මේ සියලුම ශරීරයේ තියෙන තාපයේ පිටවන ක්‍රම අවරෝධ කරලා තියෙනවා. ඒක මේ සීමාව කරලා තියෙනවා. ඒක එක පැත්තෙන් මේ අපි පාවිච්චි කරන සෙලෙප්පු මගින් අපි පාවිච්චි කරන ඇඳුම් මගින් දැන් ඇඳුම් දෙක තුන මේ නිසා ඊළඟට ඉන්න පරිසරය පිට වෙන විදියක් නැහැ. මෙන්න මේවයි බලපෑම අනිවාර්යයි. ඒක නිසානේ කියන්නේ කොණ්ඩේ යනවා කියලා කියන්නේ. විශේෂයෙන්ම එක්සර් වලට වැඩි අපි ළඟට එන්නේ කොණ්ඩේ යන එකනේ. කොණ්ඩේ යනවා ඊළඟට කොණ්ඩේ පැහැෙනවා. එතකොට ඒ නිසා ශරීරේ සාමාන්‍යයෙන් දෝෂ සමතුලිත වෙන්න ඕන. يعني පිත් දෝෂය කියලා කියන්නේ ඒක සමතුලිත තාක්කල් ওই රෝග හැදි වෙන්නේ නැහැ. ඒකයි යථාර්ථය. හරි අපි විලාමෙන් අනතුරුව කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කොයි විදිහටද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හරහා මේ දේවල් වලට ප්‍රතිකාර කරන්නේ සහ අපි කොයි විදිහටද මේ දැන් අපි ගොඩක් වෙලාවට සමාජ මතයක් තියෙනවා ශරීර උෂ්ණත්වය නැති කරාම යටිපොතුල් පැලීම හිසේ කැක්කුම් වගේ දේවල් එනවා රක්තය අපිට දානවා කියලා කියනවා මේ දේවල් වැළඳෙන්නේ නැතුව මේ රෝගාබාධ වලට ආයමත් මුහුණ දෙන්නේ නැතුව කොයි විදිහටද මේ තත්ත්වය විසඳගන්න කියන කතා කරනවා. ඉතින් මතක් කරගන්න ඔබට වෛද්‍යතුමන් මුණ ගැහෙන්න පුළුවන් ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් රුහුණු මෙඩිකෙයාර් චැනලින් සෙන්ටර් අන්න 071 83 54 304 071 83 54 304 ඒ වගේම රුහුණු මෙඩි හොස්පිටල් හම්බන්තොට 047 22 22 777 047 22 22 777 ඒත් එක්කම ශ්‍රී සිද්ධාර්ථ ඔසසල වැල්ලවාය 077 900යි 34 74 ඒ වගේම බ්ලූ ක්‍රොස් හොස්පිටල් බොරැල්ල 076 72 57 742 076 72 57 742 කියන දුරකථන අංක වලට කතා කරොත් ඒ ස්ථාන වලට ඔබට ගිහිල්ලා ඔබට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඉතින් අපි අර කිව්වා වගේම රෝග නිවාරණය වගේම මේ දේවල් වලට හේතු කතා කරනවා මේ විරාමයෙන් අනතුරු මේ channel 1 සුවර්ණ.